Yo, what to do, boys and girls? ඉතින් ඕගොල්ලෝ වෙනදා විසිට ටෙලිනෝ ගේමින් රැක්කෝ YouTube channel එකට මත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔන්න අද සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේක proxy එකක් තමයි. ඉතින් මේ proxy එහා පැත්තේ ඉන්න අයටත් පේනවා. ඔයාගේ යාළුවන්ටත් පේන proxy එකක් තමයි. ඉතින් කොහොමද මේක දාගන්න කියලා බලන්න නම් වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳී සිටින්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. If you wanna go then I'll be so lonely. If you leave baby let me down slowly. Let me down. හරි ගයිස් මේකට පොඩි ඇප්ලිකේෂන් දෙකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි බීටා සර්වර් ඇප්ලිකේෂන් එක. එකක් තමයි OBB ෆයිල් එක. ඉතින් මේ OBB ෆයිල් එකේ link එක direct description එකේ download කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ OBB ෆයිල් එක download කරගන්න OBB බීටා ෆයිල් එක download කරගන්න ක්‍රමේ තමයි දැන් කියලා දෙන්න යන්නේ. OBB ෆයිල් එක නිකන් description එකෙන් අරන් download කරන්න බෑ. ඉතින් මම දාලා තියන්නම් ඒක download කරන විදිය කොහොමද කියලා. ඉතින් ගයිස් මේ වැඩේට ඇප්ලිකේෂන් දෙකක් අවශ්‍ය වෙනවා. එක ඇප්ලිකේෂන් එකක් තමයි OBB ෆයිල් එක. ඉතින් මේ OBB ෆයිල් එක ලේසියෙන්ම description එකේ link එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් ගයිස් අනිත් ඇප්ලිකේෂන් එක තමයි Astro Beta APK කියන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක download කරගන්න පොඩි වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මේ වැඩ ගොඩ මම ඉදිරියේදී කියලා දෙන්නම්. එහෙනම් අපි බලමු කොහොමද Astro Beta APK එක download කරගන්නේ කියලා. ඉතින් මම description එකේ දාලා ඇති download Astro Beta APK link කියලා. ඉතින් අන්න ඒක උඩ එකපාරක් touch කරන්න. එකපාරක් touch කරාම මෙන්න මේ වගේ interface එකක් තමයි පෙන්නන්නේ. මෙතනින් ඔය subscribe channel කියන එක උඩ එකපාරක් touch කරන්න. ඉතින් මේක ටච් කරාට පස්සේ කෙලින්ම එන්නේ අපේ YouTube channel එකට. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න ඕනේ කෙලින්ම. subscribe කරන්නේ නැතුව ඔයාලට මේ link එක unlock කරගන්න බෑ. ඉතින් හරි subscribe කරාට පස්සේ මෙන්න මේ විදිහට subscribe channel කියලා ඉදිරියෙන් හරියක් ලකුණක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන get your link කියන එක එකපාරක් ටච් කරගන්න. ටච් කරලා මෙන්න මෙතන go your link කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරාට පස්සේ ragga links කියලා අපේ වෙබ්සයිට් එක එනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙනවා යට link එකක්. එන්නේ link එක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරාට පස්සේ අපේ WhatsApp channel එකේ link මේ channel එකට තමයි ඔයාව කෙලින්ම එන්නේ. ඉතින් ඔයා අපේ WhatsApp channel එක කෙලින්ම follow කරන්න. follow කරාට පස්සේ මේ වගේ link එකක් එන්නයි. ඒ link එක උඩ එකපාරක් ටච් කරන්න. link එක ටච් කරාට පස්සේ මෙන්න මේ තියෙනවා Astro Beta APK එක. ඉතින් මේක MB පොඩි ගාණක් වෙනවා. ඉතින් මේක download කරන්න. මේක download කරන්න තියෙන හින්දා මම දැන් download කරන්න යන්නේ නැහැ. ඔය නිල් පාට එක උඩ පාර ටච් කරාම මේක download කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන guys අපේ ඒ application දෙක උඹලන්ට බලා ගන්න පුළුවන් රැග් Astro Beta APK main 2019 11යි 6යි 0.13 කියලා එකකුත් තියෙනවා. ඉතින් මෙතනින් මේ උඩ තියෙන රැග් Astro Beta APK උඩ ටච් කරන් ඉන්න පුළුවන්. ටච් කරලා උඹලන්ට මේක කෙලින්ම download කරගන්න හැකියාවක් තියෙනවා. මම දැන් download කරගන්න යන්නේ. ඉතින් guys දැන් ඔයා යන්න ඕනේ set Archive application එකට. ඉතින් මේ ඇප්ලිකේෂන් එක උඹලෝ දන්නේ නැත්නම් description එකේ මේ ඇප්ලිකේෂන් වල links දාලා ඇති ගිහිල්ලා download කරගන්න පුළුවන්. ඉතින් මේ set Archive application එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ downloads list එක. ඉතින් ඔයාගේ download list එක බලා ගන්න පුළුවන්. ඉතින් download වලින් ඔයා හොයා ගන්න ඔයාගේ අර main 2019 කියන එන්නේ මේ application එක. ඉතින් මෙතන තියෙන මේ application එක ඔයාලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක උඩ එකපාරක් touch කරන් ඉන්න. touch කරන් ඉඳලා මෙතන තියෙන copy කියන එකක්. ඉතින් මේ copy කියන එක touch කරන්න. copy කියන එක touch කරලා මම කරන step එක අනිවාර්යෙන් කරන්න. ඉතින් මේ download කියලා උඩ තැනක් තියෙනවනේ. අන්න ඒක උඩ එකපාරක් touch කරලා device storage වල ඔයා යන්න. device storage වල මෙන්න මෙතන Android කියලා එකක් තියෙනවා. ඒ ඕගොල්ලන්ගේ OBB කියලා එකක් තියෙනවා Android වල ගියාම. ඉතින් OBB එකෙන් තියෙනවා මෙන්න මෙතන com DTS Free Fire Max කියලා එකක්. ඉතින් අන්න ඒක ටච් කරලා මෙතන copy icon එක උඩ ටච් කරලා ඒක copy කරගන්න තියෙන්නේ. මම දැන් copy කරලා මේ copy කරලා තියෙන හින්දා මම ඒක අයින් කරගන්නවා. ඉතින් ඊට පස්සේ කරන් තියෙන්නේ ඔයාට application එකට යන එක තමයි. හරි guys ඊට පස්සේ උඹලෝ යන්නේ Astro Beta APK කියන application එක download කරා නම් ඒක ඇතුළට යන්න. ඉතින් මේ application එකට විතරමයි යන්නේ Free Fire game එකට යන්න එපා. ඉතින් අනිවාර්යෙන් මතක් කරගන්න දෙයක් තියෙනවා මේක කරගන්න Free Fire Max එක phone එකේ තිබ්බොත් බෑ. Free Fire Max app එක අනිවාර්යෙන් delete කරන්න ඕනේ. Free Fire normal එක තිබ්බට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් බලමු අපි ඊතුරු step එක කොහොමද කරන්න කියලා. game එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ guest account එකක් හදාගන්න. guest account එකක් හදලා ඔයගොල්ලන්ට යන්න හදද්දි මේ වගේ error එකක් පෙන්වනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ error එක ටක් ගාලා screenshot එකක් ගහ ගන්න. ඔයාගේ ID එකත් එක්ක තමයි error එක පෙන්නන්නේ. ඉතින් මේ error එක ආවේ නැහැ කියන්නේ ඔයාට තාම proxy එක වැඩ නැහැ කියන එක.
අපි බලමු ඉතුරු ස්ටෙප් ටික කොහොමද කරන්න කියලා. ඉතින් guys මම දාලා තියෙනවා proxy website link කියලා එකක් අන්න description එකේ ඇති. ඉතින් ඒ website එකට යන්න ඒ touch කරාම මෙන්න මෙහෙම verify එකක් එනවා. ටිකක් වෙලා ඉන්න verify එක හරියනකම්. ඉතින් guys දැන් ඔන්න ඔය විදිහට මෙහෙම එකක් ආවා. ඉතින් දැන් මෙන්න මෙතන unlock with discount කියන එක එකපාරට touch කරන්න. ටච් කරාට පස්සේ ඇඩ් ටිකක් ප්ලේ වෙයි. ඉතින් ඒ ඇඩ් ටික බලලා ඉවර වෙලා තමයි මේක අන්ලොක් වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඉතින් ආයිමත් මෙන්න අන්ලොක් with discount කියන එක එකපාරක් ටච් කරගන්න. ආයිමත් ඇඩ් එකක් යනවා. ඉතින් මම මේ ඇඩ් ටික ක්ලෝස් කරගෙන හරි ගියාම එන්න. ඉතින් guys පේනවති අපේ මේක හරි ගියා. ඉතින් දැන් ඔයා මෙතනින් කොපි කරගන්න ඕනේ අපේ අර 10 මේක මේ account එකේ ID එක. ඒ account එකේ ID එක දාගට පස්සේ unlock with discount කියන එක පාරක් touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට add එකක් play වෙයි. ඒක cancel කරගෙන මෙන්න මෙතන unlock with discount දෙන්න. ඊට පස්සේ මේ විදිහට මෙහෙම එකක් එනවා. මෙතන ඔයා next කියන එක දිදී add බල මේක වැඩේ කරන් තිනවා. මම ඒ වැඩේ කරලා ඉවර වෙලා උන්ට එන්න. ඉතින් guys මේක ඇඩ් බල වැඩේ හරි ගියාට පස්සේ මෙන්න මෙහෙම කන්ක්ලුඩේෂන් කියලා ඔයාගේ ID එක පෙන්නනවා. ඉතින් ඔයාට පැය 2යි මේකෙන් කරගන්න පුළුවන්. පැය 2ක් විතර නෙමෙයි ඕන වෙලාවක් කරගන්න පුළුවන් මේක ඔබලා. හරි. දැන් ඉතින් අපි බලමු ගේම් එකට ගියාම මොකක් වෙලා තියෙනවද කියලා. ඉතින් උඹලා මතක් කරලා Astro Beta Epic එක කියන එකට විතරක් යන්න නැත්නම් වෙනේවට ගිහිල්ලා මේ හරි ගියේ නැහැ කියලා බයින් එන්න එපා. අපි බලමු දැන් ගිහිල්ලා මොනවා වෙයිද කියලා. හරි ඉතින් දැන් ඉතින් අර එර එක ආවේ නැහැ. ඉතින් ඒ කියන්නේ වගේ වැඩේ 100%ක් කන්ෆර්ම්. ඉතින් අපි බලමු ගිහිල්ලා මේක කොහොමද හරියයිද කියලා. ඉතින් guys අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට proxy open වෙලා තිනවා. හරි. ඉතින් ඔන්නෝක තමයි අද වීඩියෝ එක. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි යනවා bye bye set එකටම. My best friend.